Hi guys. පොඩි වීඩියෝ එකක් දාන්න හේතුව ඇත්තටම මේ දැන් මැයි මාසෙත් ඇවිල්ලා ඉතින් අවුරුද්දක් ගියා ගෙවුන්නේ නැහැ. ඇත්තටම මං ගිය අවුරුද්දේ මැයි වල තමයි ඇත්තටම මේ සර්ප්‍රයිස් එක ඇත්තටම මේ පටන් ගත්තේ. ඉතින් දැන් අවුරුද්දකුත් ගිහිල්ලා වෙඩින් 40 ගානකුත් ගිහිල්ලා අන්තිමට මාර්තු වලින් පස්සේ ඇත්තට වෙඩින් එකක් තිබ්බේ නැහැ, නැකත් තිබ්බේ නැහැ. ඔන්න දැන් නැකත් තියෙනවා. ගාන 30000යි. ඇත්තටම කාරණා හතරක් තියෙනවා. මම ඇත්තටම කැමති නෑ ওই ලොකු ෆැමිලිස් වල තියෙන වෙඩින්ස් වලට යන්නේ. පළවෙනි කාරණා මොකද ඒගොල්ලන්ගේ ලොකු සීන්ස් වැඩි. දෙවෙනි කාරණාව කපල් එක ලස්සන වෙන්න ඕනේ. අශ්නික සිල්ව බහිනවනම් ඒ මහත ජපි වගේ තියෙන සර්ප්‍රයිස් වලට මට කතා කරන්න එපා. උන්ගේ ලොකු සීන් වැඩි. හරිද? එතකොට දෙවෙනි කාරණාව අපි වගේ පොඩි මිනිස්සු තමයි ඇත්තටම අපිට අත දෙන්නේ. ලොකු මිනිස්සු අපිව උඩට අරන් ගිහලා තල්ලු කරනවා මිසක් මං හිතන්නේ නෑ සාර්ථක වෙයි කියලා. ඇතර වෙඩින් එකට 30000යි. මට ඇඩ්වාන්ස් එකක් ඇතර ලොකු ගණන් මම මේ දවස්වල ගන්න නැහැ. මොකද මම වෙඩින් ගොඩකට ගිහලා මම දන්නවා මේ මිනිස්සු එහෙම වංචාවක් කරන්නේ නැහැ කියලා. යාළුවෙක් එකට 5000යි ඇඩ්වාන්ස් එක ගන්නේ. දැන්ට බුකින් දෙකක් තියෙනවා. iPhone එකක් තියෙන්නේ 16 එකක්. මොනවාද ලක්ෂ 3ක් වෙනවා. ඉතින් මේ ඒකෙන් තමයි මම වීඩියෝ කරන්නේ. සින්දු ගාන ඕගොල්ලෝ මට කියන්න ඕනේ. මොකද මේ සින්දු ගාන සර්ප්‍රයිස් ඩාන්ස් ඒව මේ ඔක්කොම තියෙනවා. යාළුවෝ තව ඒව මේවා ඩාන්ස් සර්ප්‍රයිස් කරන යාළුවන්ව. ඉතින් එතකොට ඒ අමතරෝනේ මම ඉන්නේ. එතකොට ඒ ටයිමින් එක බලලා සින්දු 4ක් හෝ 3ක් දෙකක් තමයි කියන්නේ. එකක් වුණා 30000 තමයි. ඒක ඕගොල්ලන්ගේ කැමැත්තනේ. එහෙම කියලා විරලා මේ ගාන අඩු කරන්නේ නැහැ. මොකද මා ගොඩක් දුර ඉඳලා ඉන්න එපේ. එහෙනම් ඉතින් ඕගොල්ලෝ බලලා මට කියන්න. දැන්ට බුකින් දෙකක් තියෙනවා. ඔන්න 7 වෙනිදා පටන් ගන්නවා. ඊට පස්සේ දිගටම බුකින් නේ කියලා මම බලාපොරොත්තු වෙනවා. ලොකු ගායකයෝ ගෙනල්ලා ඇත්තටම ලොකු සාර්ථකතාවයක් ගන්න බෑ. අශ්නික සිල්වට පුළුවන් ඇත්තටම ඕගොල්ලන්ට කපල් එක වෙනම ලෝකයකට යවන්න. වෙනම ලෝකයකට යවලා ආදරේ සටහන දෙන්න. ආදරේ සටහන දෙනවා කියන්නේ හැමෝටම කරන්න බැරි දෙයක්. සල්ලිම තිබ්බට සල්ලි වලින් කරන්න බැරි දේවල් තියෙනවා. එහෙනම් God bless you. ආදරේ අහසතරම්. හායි ළමයි, ඉතින් මං ආවා මේ ෆෝන් එක වෙනස් කරන්න. මොකද දැන් මට මැයි වල තියෙන වෙඩින්ස් වලට කපල්ස් වලට සර්ප්‍රයිස් දෙන්න ඒගොල්ලෝ ලස්සනට හයි කලර්ස් කරලා ගන්න. ඉතින් මේ සල්ලි ටික තියෙනවා. ෆෝන් එක මෙන්න මොකද්ද මල්ලි මේ ෆෝන් එකේ වර්ගේ 16 Pro Max. 16 Pro Max. ඒ කියන්නේ 6 ඒ කියන්නේ මේ 16 කොහොම අනිත් ෆෝන් එක කොටද ඔය ඕකනේ අර දැන් මේකට මේක තමයි අන්තිමට ආව ෆෝන් එක. මේට ඊට පස්සේ ඊට කලින් ආව ෆෝන් එක තමයි මේක. ඉතින් මේකෙන් තමයි මම මේ වෙඩින් වලට ඉස්සරහට මේ මොනවාද කට්ටිය සර්ප්‍රයිස් වල කරන්න ආපුවා. මේ ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරන්න ආරම්භ කළේ. මොකද අපිට වීඩියෝස් වල සෑහෙන වේදමක් යනවා. අපි ගන්න මොනවාද වෙඩින් එකේ ගාන හැටියට ඇතුළු ඒගොල්ලන්ට හිතන්න බැරි සර්ප්‍රයිස් එකක් දෙන්න ඕනේ. ඉතින් මේක තියෙන ඕල්කොට් මාවතේ මේ පල්ලිය ගාවම තියෙන පල්ලිය පොඩ්ඩක් පෙන්නන්නද? ආරයිට්. ඉතින් මේ ඉන්නේ මේ මුදලාලි නේ. මෙයා තමයි මේ මුදලාලි. මේ වෙනන්නේද? අද කොල්ලා ඉතින් අනිත් තැන්වල ඇත්තට මම මේ දැන් මේ බලලා ආවා මේ ෆෝන් එක අර එහා පැත්තේ කඩේ එක 70000ලු. මෙතන 58000. අර උඩ තියෙන ෆෝන් එක. ඉතින් මේ කොළඹ ඇවිල්ලා කොළඹ කාක්කන්ට අහු වෙන්න එපා. එන්න කොල්ලා සුපිරි කොල්ලෙක් ඉන්නේ. එදා අඩු කරගන්න ඕනේ. මොකද අඩු කරන්නෙම නෑ යා. ඒනට ඉතින් එහෙම නෙමෙයි මම මේ මොනවාද වීඩියෝ නිකන් කරලා දෙන්නේ කාටවත් තා. සීනාවට කියන්නේ ඒ පොඩ වහපත් කඩ. වැඩි කරන්නේ. බල බොසාට හරියා කියන උඹට හරියා වගේ තමයි පොඩ හිට කට වහපත්. හරි මේ මොනවාද ඉතින් මේ ඒකයි මම කියන්නේ මේ මං කියන්නේ මේ රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ කඩයක්. සුපිරි ඩයල් එකක්. අම්මෝ සිරාට මම දැන් අවුරුදු 4ක් ඉඳන් මේකෙන් ගන්න මේ ෆෝන්. මට මතකයි 1000 ගියාම හැම ෆෝන් එකම සුපිරිටම තියෙනවා. කතා කරන්න මොනවද කියන්න තියෙන්නේ? මොකද මම සාමාන්‍යයෙන් මේ සෙලිබ්‍රිටිස්ලා බොරුවට නිකන් අර 3 පෝසලා වගේ අර පෝසලා වගේ මේ පෝසලා වගේ ආශේන්සෙන් අරලා වගේ බොරුවට සල්ලි අරගෙන 25000 35000ක් අරගෙන පේජ් වල දාලා සල්ලි හම්බ කරන්නේ නැහැ. ගහන එකක් ගහලා දෙන්නේ ආයේ බොක්කෙන් වදින්න කොල්ලට. ඕකේ God bless you.